Makadev sate kok itu ya Makadev mandi iting numbuk kohe mamme itu mehata mukade siddu ne kiyannuko oh iting kohe diti mata pene mai ani pani beerinawa මොකද මේ පැණි ගොඩක් බේරෙන්නේ ඉතින් මකාදේව මමන්නේ මොකද්ද අනේ මමන්නේ තව දුරටත් මට ඉන්න බෑ මරලා දාපම් මට මේ ජීවත් වෙලා ඉන්න වාසනාවක් නෑ මේ හිතලේ තුල මම මරලා දාන්න එක මං කරලා මට ජීවත් වෙලා වැඩක් නෑ අනේ අයිතේ සද්ද ඇහුණනේ මොකේ කරි සතෙක් ආවා මොකදේව ඉතින් මොකද සිද්ධ වුනේ මොකද ඉතින් මොකද සිද්ධ වුනේ කියන්නකෝ නේද මම මරන්නේ ආවේ Honey, baru gudap pani beerinawa. Mukade siddu ne. Ranju piting? ඒ කියන්නේ වානරෙක්. ඉතින් ඒක ආවද? ඒ කියන්නේ ඒකනේ බලපම් මකාදේව. Iting. ඒවාගේ වාරණය කැවිලා. ඔව්. බාධා කරන්න කිසිම හේතුවක් නැහැ. කමක් නැහැ. මට කව දුරට ජීවත් වෙලක් නැහැ. ඒක වාරෙන් වාගෙන ඉස්සෙමගේ කල සිදලා දාපන් කාවෙක මොකදේව. හැබැයි මේමයි. එක්ක ඔබතුමා අවසන් ගමන් යයි. ඔව්. නැත්තම් මම අවසන් ගමන් යයි. Adai, onde mana bangindoa, mau eka paring gala sidala dapam makadev, mana jiwa telodak ne. Makadev, Makadev ni, ekian ni ahinsika satawa marala demmada. Itu Makadev, mang wenuwen ayi ahinsika satawa marala demme. ඒක දැනගන්නනේ. එක වතාව බාධා කරා. දෙවාරක් බාධා කරා. අනිවාර්යෙන් පාඩු යන්නේ. Ani ahinsika satawa marala demme. Makadev, දැන් මොකද කරන්නේ? මම මරන්නේ නැද්ද කියපක මම මරලා දාපම මට ජීවත් වෙලා ඇති වැඩක් නැහැ. මගේ ඉතින් මේ තියෙන්නේ. හරි. ඇයි මොකදේව? Makadev කොහෙද? ඇයි Makadev ඇයි මොකද උනේ? Makadev මකරපන්කෝ. මොනව කරනවද මේ?
මොකා දේව අම්මට උණු තාත්තට අක්කලෝ. ඒ කොහටද අර දැම්මේ මොකද වෙයි මොකද මම මරන්නේ ඉතින් මම මරන්නේ තොර මගේ සුළු මෑණියන්ට දිවර යන්නේ කොහොමද මම පොඩි පරීක්ෂණයක් බාල්දියට දැම්මා. පරීක්ෂණය බාල්දියට ඒ කිව්වේ ඒ කියන්නේ ඉවිසබෙල්වා ඔයාගේ අත් එක ඔව් මගේ අත් එක ඔව් සමාන. ඉතින් ඒ වගේ මේකගේ අත් එක සමාන. මකාදේව පුරාණාදි වාරණ පරම්පරාවට වාර ගණන පෙරපුරලා තමයි උත්තරීය මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. ඉතින් ඒ වානරයත් එකයි. එයාගේ අත් කකුල් හැම දෙයක්ම අපේ අංග සම්පූර්ණම තියෙනවා. ඒක තමයි. කුමාරයන් වහන්සේ ඔව්. වහන්සේගේ ජීවිත රටාව තව ඉදිරියට තියෙනවා. ඒ කියන්නේ ඒ කියන්නේ ඒ බාධා වීමේ නිවැරදිතුම මේක ආවේ. ඒ කියන්නේ මට ජීවත් වෙන්න වාසනාව තියෙනවද? වාසනාව තියෙනවා. ඒ වුණත් මකාදේව මාමණ්ඩේ මගේ ජීවිතේ තිබුණත් මගේ නේත්‍ර දෙක නැතුව මම කොහොමද ඉන්නේ? ඉතින් ඒකට බය වෙන්න එපා. ඔයාගේ නේත්‍ර දෙක මම කොහොම හරි උත්සාහ කරලා අසුව කරගන්නවා. මම ඉන්නකො මේක දාලා නැකම් හොඳයි ඉක්ම කරන්න මකාදේව. ඉන් පස්සේ ඉතිරි ගමනකට අපි සලස්වක් හදමු. ඒ කියන්නේ මට කොහොම හරි ගොල්ල පෙර වාසනාවක් තියෙනවා. ආසනාවෙන් තමයි මේක ළඟට ආවේ. කොහොම ඉන්න මං එනකම්. ආ ඒක දාලා මේකට දිව කපාගෙන එනකම් ඉන්න. හොඳයි මකාදේව ඉක්ම කරමු. උනා වුණත් ඒ අයිසක සත පව් මං වෙන මගේ සත්‍ය අවුදුමත් කරගෙන ඒ සත පිළි වුණා. නැත්තම් මේ මොහොත වෙනකොට මගේ ජීවිතේ විනාශ කරගන්න හදනකොට කොහොමද ඒ සතා මෙතෙන්ට එන්නේ? ඔව් ඉතින් ඒකට බය වෙන්න එපා. ඔව් කියන්නකෝ. කියනවලු. ආ වාට කියනවද රැත්තට ගල්ලන්න. මට අර පේන්නද? ඉතින් කොහොමද මනුස්සය මට පේන්නේ මගේ නෙත් දෙක අන්දෙන නිසා? අඩි මම වාගේ හරකෙක් කෑ. ඒකනේ. ඉතින් කියන්නකෝ. මම මේ ගල්ලන්ට දාලා ඔව් ඔයාලට මං එනතු. ඔව් පඩවැල කරලා ළඟට ගිහිල්ලා. මොකද්ද? පඩවැල මේ පළවැල. පඩවැල ළඟට ගිහිල්ලා. ආ මං එනතුරු එව්ව අනුභව කරන්න ගල්ලන්ට ළඟට ගිහිල්ලා මං එනතුරු මකාදේව දේවි වරන් ගිහිල්ලා මං ගෙදර ගිහිල්ලා අපේ මහත්තුමාට ඕන විදිහට සලස්සලා ඔව් ඊළඟට ඉන්න. යා හොඳයි මකාදේව ඒ කියන්නේ මම වාසනාවන්තයි මට ජීවත් වෙන්න වාසනාව තියෙනවා. හොඳයි අද දෙවියනේ මගේ මකාදේව මගේ කල්යාණ මිත්‍රය වුණත් මට හිතෙන විදිහට ප්‍රාකෘත මගේ සහෝදරයෙක් වෙන්න තියෙනවා. එදා ඔය විදිහට